ප්‍රතිමාමය අදහස කොහොමද ළමයාට දෙන්නේ? මොකද්ද මේ ප්‍රතිමාමය අදහස කියන්නේ කියන එක තමයි ඉස්සෙල්ලාම අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Do certain exercises to improve your memory. ඔයා චක්‍රය දන්නේ නැතුව ඉස්සරහට ගිහිල්ලා නම් ඔයා චක්‍රය දැනගන්න ඕනේ. අන්තර්ජාතික ගණිත දිනය අපි හැමෝම දන්නවා 3/17ට යෙදෙන ෆ්‍රයිඩේ කියන එක. ඒකට සමගාමීව පසුගිය වර්ෂ දෙකෙත් අපි ගුරුවරුන් සඳහා සුවිශේෂී වැඩසටහන් කරා. මේ අපි හැමෝම දන්නවා මේ තේමාව ගණිතය සහ බලාපොරොත්තුව mathematics and hope. අපි හැමෝටම එක බලාපොරොත්තු තියෙනවා. අපි බලමු ගණිතයෙන් අපේ බලාපොරොත්තු මොකක්ද කියලා. දැන් මේ අර්ථ දැක්වීම ලබා ගන්න ගණිතඥයින්ටත් අවුරුදු 300කට වැඩි කාලයක් ගියා. සීමාව පිළිබඳ සංකල්පය නිවැරදිව ගණිතමය විදිහට මේ හරිගස්ස ගන්න. ඉතින් අපි මේ එක පැයෙන් මේ සීමා සංකල්පේ මේ විශ්වවිද්‍යාලෙදී උගන්වනවානේ. දරුවන් අලුත්ම විෂය කොටසකට මුහුණ දෙනකොට ඒකේ අභියෝගාත්මක ප්‍රවේශයක් තියෙනවා කලණය සම්බන්ධ මාතෘකාවේ. ඒ තුල අපිට ඊටාම මේ පැහැදිලි ඉලක්කයක් ලැබුණා. දරුවන්ට කොහොමද මේ විෂය නිර්දේශය තුල වඩාත් ගැඹුරු නොකර එයාලගේ මට්ටමින් දරුවන්ට ඒ කරුණු පැහැදිලි කිරීමේ ගයිඩ්ලයින් එකක් හම්බුණා. A certain observation that we can't make. අපිට පේන්නේ නැති අපිට නිරීක්ෂණය කරන්න බැරි හෝ අපිට ඍජුවම ගණනය කරන්න බැරි අගයක් තිබ්බොත් දෙයක් තියෙනවා අපිට ගණනය කරන්නත් බෑ. බලන්නත් බෑ, පේන්නෙත් නැහැ, නිරීක්ෂණය කරගන්නත් බෑ. Impossible. කලණය සම්බන්ධව ගැටලු විසඳීමේදී ගුරුවරුන්ට සහ ළමුන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම සම්බන්ධව තමයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. එහිදී අපි ගුරුවරු වශයෙන් දැනගත්තා ගැටලු විසඳීමේදී ළමුන් මුහුණ පාන ගැටලු මොනවාද? ඒ වගේම අපි ගුරුවරයෙකු වශයෙන් සරලව කියන්නේ සීමාව ගත්තොත් එimhe සීමාව කියන්නේ මොකක්ද කියන එක සරලව ළමුන්ට පැහැදිලි කරන්න කියන එක පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත්තා. මේක තමයි කර හිටපු දේ. මෙතනදී ඒ කියන්නේ දිනලද ශ්‍රිතයක යම්කිසි x අගයකදී ශ්‍රිතයේ අගය හොයන එක. x අගයක දී අද මේ සැසියට සහභාගී වුණේ කලණය සම්බන්ධයෙන් තියෙන සෙමිනාර් එකට. ඇත්තටම මේක ඉතාම සාර්ථක වුණා. ගුරුවරයා විසින් කොහොමද පාඩමට ප්‍රවේශ වෙන්න ඕන, ඊට පස්සේ ඒක කොහොමද කරගෙන යන්න ඕන, දරුවාට ආස වෙන විදියට කරගෙන යන්නේ කොහොමද කියලා අද මේ සැසියෙන් අපි ඉගෙන ගත්තා. ඒකට ගොඩක්ම සේටන් සර්ටත් ડોක්ටර් ගයා මැඩම්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සෑම එප්සිලොන් විශාලයි බිඳුව කියලා කිව්වහම එප්සිලොන් ඕන පදම් පොඩි වෙන්න පුළුවන්. ඕන පදම් ලොකු වෙන්න පුළුවන්. ඉතින් පොඩි ඒ වලට හරියනවා නම් ලොකු ඒ වලට හරිය ගස්ස ගන්න පුළුවන්. ඒකට වඩා වැදගත් වෙන්නේ එප්සිලොන් වල කුඩා අගය. අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී ගුරුවරුන් වෙනුවෙන් පැවැත්වනු ලැබූ කලණය ඒකකයේ වැඩමුළුව ඇත්තටම අපි හිතන් ඉන්නවට වඩා ලොකු දෙයක් ගුරුවරු වෙනුවෙන් අපරහට ලැබුණා. මොකද දරුවෙකුට උගන්වන විදිහේදී ළමයා තේරුම් ගන්න විදිහ ඇත්තටම ගුරුවරයා උගන්වපු දේ තේරුණාද සහ තේරිලත් ගණිතමය සංකල්පවල මොනවා හරි Tamanට ඇතිවන ගැටලු ඇත්තටම මෙහිදී අපට निराකරණය කරගන්න ලැබුණා. මම හිතනවා අදින් පස්සේ මීටත් වඩා හොඳට පාසලේදී දරුවන් වෙනුවෙන් අපිට මීට වඩා හොඳ ඉගැන්වීමේ ක්‍රියාවලිය එක්ක නිරත වෙන්න පුළුවන් කියලා. Obstacles of learning. ඔයගොල්ලෝ Google කරොත් සමහර විට එන්න පුළුවන්. Obstacles of learning. ඉගෙන ගන්න තියෙන බාධා තුනක්. දැන් මේ වචන they are in English. I have translated them into Sinhala. The first type is called cognitive. Cognitive obstacle. I hope you've heard of the word cognitive. මේකේ තේරුම මේකයි. මම පැහැදිලි කරන්නම්. You can put any name you want. වචනේ දාගන්න. Cognitive means to do with the brain. ඇත්තටම අද සෙමිනාර් එක මේ ෂෙල්ටන්ස් ගයා මැඩම් මුල් වෙලා කරන එක අපි ගොඩාක් සතුටින් සහ මොන හරි අලුත් දෙයක් අරන් යන්න පුළුවන් කියලා කැමැත්තෙන් ආවේ. සංයුක්ත ගණිතය කියන විෂයට ගොඩක්
කලාතුරකින් තමයි ඇත්තට මේ වගේ සෙමිනා එහෙම සූදානම් වෙලා කෙරෙන්නේ. ඉතින් මේ අද අපිට කලණය ගැන අපි උගන්වන විදියට වඩා වෙනස් විදියකින් පටන් ගන්න විදිහම අපිට උපදෙස් හම්බුණා. ඒ අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න හම්බුණා. ඉංග්‍රීසියෙන් කියනවා නම් the values of f of x can be made arbitrarily close to L by taking x sufficiently close to A but not equal to A. ළමයා අර rigorous definition එක දැක්කහම මේ විදියට ඉගෙන ගත්තු ළමයා definition එක දැක්කහම ඒක තුලින් අර intuition එක දකිනවා. ඒක නැති කෙනාට මුකුත් නැහැ. මම කම්බයින් මැත්ස් උගන්වන්නේ. ඒ ගැන්වීමේදී ඇතිවෙන ගැටලු निराකරණය කරගන්න මේ වැඩසටහන ගොඩක් ප්‍රයෝජනවත් වුණා. දැන් කලණය කියන විෂය කොටස මේ ළමයින්ට ගොඩක් වැදගත් වගේම සංකීර්ණ කොටසක්. ඒ වගේ එකක් කොහොමද ළමයින්ට සරලව සහ පැහැදිලිව කියලා දෙන්න කියන එක මේ වැඩසටහනෙන් අපි ඉගෙන ගත්තා. ඉතින් මේ වගේ වෙන පාඩම් වලටත් ඉදිරියට මේ වගේ සෙමිනාර්ස් තිබුණොත් ගොඩක් වැදගත් වෙනවා.